ප්‍රකට කෑල්ලක් ගන්න ඕනේ කියපන් ඔබගේ මුණ දාලා කරන්න දැන් ඉන්ට්‍රෝ එක. හෙලෝ මගේ තත්ත්වය යනවනේ කියේ. හෙලෝ මගේ තත්ත්වය යනවනේ. මගේ ගොත්තේ වගේ කාගේ ආගෙට කරලා වගේ. කොල්ලෝ මෙතන වැඩ. එකෙක් මල් කඩන අපි යමු. මල් කඩන්නේ කවුද කියලා. මූට ට්‍රැක් සිරා ට්‍රැක් උලෙඩෙක් 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 මල්ලගන්න තෙරෙන ඌ ට්‍රැක් උලෙඩෙක්. හෙලෝ පුතා බෝඩර් එක මොකද එන්නේ කොහොනෙක්කෝ තිබ්බද බන් ටයර් අම්මට සිරි අවුරුදු තරගෙන ඇවිල්ලා නේද ටේප් තිබ්බ ගණකම නැහැ මහත් තියෙනවා මේ ඇද යන්නේ ටොප් බඩ හොඳයි වෙල්කම් ටු පර්චේස් ඉන් ලංකා හොඳයිනේ අද ඇවිල්ලා මචං කරන්න තියෙන්නේ මේ ටික අල්ලන්න ඕනේ අර පොඩ්ඩක් ඉතපා ඉන්ට්‍රෝ එක ගත්තේ නේ මචං හෙලෝ මගේ අත්තරයි යාළුවනේ ඉතින් අද ඉන්නවා සහන එතකොට ජය ඉන්නවා ඉතින් ඔක්කොටම කියන්න ඕනේ සුබ අලුත් අවුරුද්දක් වේවා vlog එක දානකොට අලුත් අවුරුද්ද ඉවර වෙලා තියෙයි ඒකට කමන්නේ සුබ අලුත් අවුරුද්දක් වේවා ඉතින් ඔයාලා මගේ ටෙක් channel එකේ වීඩියෝස් බලනවා නම් දකින්න ඇති මම කියවා ඒකේදී ස්ටුඩියෝ එකේ ලොකු අප්ග්‍රේඩ් එකක් යනවා කියලා. ඉතින් ඒ අප්ග්‍රේඩ් එකේ වැඩ කරගන්න තමයි මම ජයට කතා කරා සහන්ට කතා කරා නදුන්ටත් කතා කරා උත් මගේ එනවා. ඔයාලට පේන ඇති sound proof panel set එකක් තියෙනවා. ඉතින් මේ set එක අර පිටිපස්ස අතන ජයගාව තියෙන ෆෝන් එකේ පොඩි කෑල්ලක් තියෙනවා. එතනට අලව ගන්න ඕනේ මොකද වීඩියෝස් රෙකෝඩ් කරනකොට එක්කෝ එක සෑහෙන්න එනවා. ස්ටුඩියෝ එකේ අප්ග්‍රේඩ් එකක් ගියපු හින්දා බඩු ගොඩක් අයින් කරලා තියෙන්නේ. ඉතින් අද බ්ලොග් එකේ තියෙන්නේ ස්ටුඩියෝ එකේ කරන මේ පොඩි අප්ග්‍රේඩ් එක. තව ස්ටුඩියෝ එකේ ලොකු අප්ග්‍රේඩ්ස් වෙන්න තියෙනවා. කොහොම හරි අද යන්නේ මේ පැනල්ස් ටික අල්ලන එක. අපි බලමු කොහොමද මේ පැනල්ස් ටික ඕල් එකට අල්ලන්නේ. ඒ වගේම මේ බ්ලොග් එක ඇතුලේ මේ ටික ඇටච් කරනකොට තව සිද්ධි වෙන්න පුළුවන්. අල්ලේ හින්දා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි කියනවා තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් මොකද්ද මම කරන්න ඕනේ? subscribe කරන්න. ඔව් අනිවාර්යෙන් බෙල් එකත් ඔබට ඕනේ ඔක්කොම කලින් subscribe කරන්න. මේ views සාමාන්‍යයෙන් යනවා මචං 6100 6500 මෙන්න මේ වගේ රේන්ජ් එකකින් ගිහිල්ලා තියෙනවා channel එකේ සමහර වීඩියෝස් වලට. ඉතින් ගොඩක් අය subscribe කරලා නැහැ. subscribe කරොත් තමයි ගැම්මක් කියන්නේ නේ. ඒ හින්දා ගැම්ම ගන්න ඕන නම් subscribe කරලා ගැම්ම අරන් දෙන්න ඕනේ. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. මචන් දැන් වැඩේ කරන්න තියෙන්නේ මචන් මෙතන තියෙන මේ පෙට්ටි ගොඩක් තියෙන මේ පෙට්ටි ගොඩ මේ ළඟදී වස් කරේ අවුරුද්දකට කලින් ඔය ටික මචන් ඔහොම පොඩ්ඩක් මෙහාට කරන්න ඕනේ හරිද මෙහාට කරලා ඉවරලා අර ලැඩ එක තියෙනවා ලැඩ එක ගෙනල්ලා තියලා ඒක උඩ නැගලා තමයි අලවන්න ඕනේ මේ මේ ටික ඉස්සෙල්ලා පැත්තකට දාගමු ඈ ඔව් මේ ඔය ලයිට් එකත් පොඩ්ඩක් අයින් කරමු ඕක අලියකෙන් දැම්මේ මචං මේ පැනල්ස් 50ක්ම 9000 ගන්න. පට්ටලාවයි. අල්ලම නේද මම උත්ත. ලස්සන කී මදි වේද? මදි වුණොත් තව ඕඩර් කරන්න බෑ. ඇති වෙයි කියලා අපි ඉස්සෙල්ලා උඩ ඉඳන් අල්ලගෙන යන්නේ. උඩ ඉඳන් අල්ලගෙන යන්නේ. පොන්ට රස්නයක් තියෙන්නේ බං ඉන්න බෑ ඔය දන්නේ මචං මේ ගිනියම හැටියට මේ ඔක මචං ලොක් කරන්න පුළුවන් හරි සහන් ඔබ දැන් මල් කඩනවා වැඩි ඈ නැද්ද බං? උඹට අපිට වඩා බල්ලෙක් උඹට
අපිට වඩා බල්ලෙක් ලොකුනානේ. බල්ලා තරම් ඉන්නේ. මේ අපි සෑහෙන කලබලයක වෙලා ඉන්නේ. යකෝ මේ වෙයි සාන්. ඉපා ඒ වරේ අර බල්ලෙක් කියන කොල්ල කපන්න එපා. ඕක ආයේ නෑ බං පිස්සුද? බල්ලෝ හින්දා කොල්ලෝ කප්පු එක කනවා. බල්ලෝ හින්දා කොල්ලෝ කප්පු එක කනවා. බලමු. මේ ඉන්නේ බල්ලෝ හින්දා කොල්ලෝ කපලා වෙලා ගිහිල්ලා එන එක. මෙච්චර වැඩ තියෙනවා. අපි ෂෑහන ගේමක් දෙනවා මේ ඩබල් ටේප් වල කැලි දාන්න. මෝ මෙන්න මේ බල්ලා හින්දා කොල්ලෝ කැපුවා. බල්ලෝ හින්දා කොල්ලෝ කප්පු එක තමයි මේ. මේ කියපන් අර මේ ඉන්ට්‍රෝ එකට කැලලක් ගන්න ඕනේ කියපන් උඹගේ මුණ දාලා කරන්න දන ඉන්ට්‍රෝ එක. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කිය. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. උඹගේ ගොත් ඒවා නිකන් මාගෙට කරලා වගේ. ගැම්මෙන් කියපන් ගැම්ම ගන්න ඕනේ. නැත්නම් මෙහෙම කරමු දැන් හරියද? දැන් මේ පැනල්ස් ටික නේ මෙහෙම තියෙන්නේ. උඹ මේ පැනල් මම මෙහෙම කැම් එක අල්ලන් ඉන්නම්. උඹ පැනල් අතරින් ඔළුව හැමීට උට්ට ගනි. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කියලා. නිකන් දීපා දීපක්කෝ ලැජ්ජ වෙන්න එපා දීපා යා කොහෙද යන්නේ එහෙමනේ Tecnologia! ජයගිර ගම ඌ ආසහන්ත ගැම්මර ගම කණින් ගණින් ඵලයන් දැන් මම මෙහෙම අල්ලන් ඉන්නවා මචං කැම් එක හරිද නිකන් පොඩ්ඩක් ඵලයන් අනිත් පැත්තට ඵලයන් යා ඵලයන් හරි නැමියා නැද්ද හැම එපා තාපොට නැමියා තාපොට දැන් උට්ටරේ හෙලෝ මගේ රත්තරන් යාළුවනේ නියම ඔඩියන්ස් එකට පෙන්නන්න දෙන්න මචං මම බලන්නේ මෙහෙම ගන්නවා සිම් රිමූවර් ටූල් එක මේ විදිහට හැමීට මේකට ඇතුල් කරලා මේ විදිහට උස්සන්නේ පේනත් දන්නේ නැහැ බා මම ගලවන්න ඕන මේකයි සෑහෙන ගේමක් දෙන්න ඕනේ කිව්වේ තාමචන් රැක්ස් ටික හදාලා යනවා හරිද රැක්ස් ටික හදාලා යන්න තියෙනවා වයිට් කලර් හරි බ්ලැක් කලර් හරි කම්පියුටර් ටේබල් එකක් ඕනේ එතකොට ගේමින් චෙයාර් එකක් ගන්න ඕනේ කවුරු හරි ඉන්නවනම් ගේමින් චෙයාර්ස් කරන කම්පියුටර් ටේබල්ස් කරන මේ මචං ආයතන වෝල් රැක්ස් කියන එක කට්ටි ඉන්නවනම් මොන අපේ ටෙක් channel එකේ ඇඩ්වර්ටයිසිං ස්පේස් අවైలබල් වුණා අපිට ප්‍රොඩක්ට් එකකින් ස්පොන්සර් කරලා මේ channel එකේ කන්ටෙන්ට් එකක් දාගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ටෙක් channel එකේ ඊමේල් එක දාලා තියෙනවා මේ channel එකේ පාර description එකේ. එහෙම ස්පොන්සර් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් අපේ වීඩියෝ එක කරගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔයාලට පුළුවන් අපේ ඊමේල් එකට ඔයාලගේ contact details දාලා mail එකක් දාන්න අපි ඔයාලව contact කරගන්නවා. මොනවද බොන්නේ? මොනවද බොන්නේ? කෝක් තියනවා, ස්ප්‍රයිට් තියනවා, ෆැන්ටා තියනවා, ඒව නෑ මචං. සකේ සෝජු බෝ. ඈ? මොනවද බොන්නේ? දාන්න. ඊ වල ඇජ්ජා වෙන්න එපා මචං කැම ගත්තෝ. ඊව මොනවද බොන්නේ? මොනවද? හරි බෝ. ඉඳගන්න මිතුරු ඉඳගන්න තිංජය කොම තවරුදු අයියෙන් කතා කරව මචන් දුරතියෙන් උඹට පොවිට දෙන අවුරුදු බම තුගෙන් හුන ඇදන්න මු ඇද්දා වැඩි මචක දෙම උඹගේ අවස්ථාව කනක ට උඹට චිප්පය ගියා මත නෑම අති නෑමද දන්න උඹගේ පන්ද
ඔවුසරි සුපිරි බල් බා කැම් බලපන්න අවුරු හොඳ අවුරු හොඳ ලස්සනද කියන අන්ද මහත්තා වෙන්න මේ අවුරු හොඳයි හින්දා අන්නත්තේ අයදසට මහින්ද මත්තය ඒක බුද්ධ පයකු ඇතට කරන අන්ද මහත්තා වෙන්න හොඳ කියලා ලංකාව දිනුනේ රශ්‍රී කරලා තියෙන්නේ ඉන්න අනිවාර්ය අවුරු සරු සුපිරි අනුමතයනවා අවුරු සරු සරු පත්තර මිනිස්සු අන්න මහත්යාපනේ අවුරුදු අඳුර දුරුණ අන්ද මහත්තාට අඳුර දුරුණා එලියාව එළියාව නෑ මචං මැනික් තියෙනවා අර මචං සමහර පාරවල මේ අපි ගේන රතිඥාවල නැට්ට කොටයිනේ පට්ට කොටයිනේ මේක දිගද මේක දිගයි මචං තියෙනවා පෙන්නනකොට මෙච්චරක් කරනවා ආයන සද්දයදී ශබ්ද මැනික් එකකින් හොඳයි අර ඔබ ගත්තේ අර ඩෝන්නේ ඔයි ඒ වගේ මම මේක ගන්න මොකක් ශබ්ද මිනිස් සද්ද ඇතුළු සද්ද අපිට දෙක මොකද දිග කොහමද අර මේ නැට්ටේ මේකේ මේකේ නැට්ට කොටයි තියක අපිට තියෙන මැනික් එකේ නැට්ට දිගයි කොටයි නැට්ට අයිඩෝන් එකේ දිහා අනිත් මේ අයිඩෝන් එකේ යට මේ යටින් පුරවල තියෙනවා එනේ කියන්නේ පස් පුරවල වගේ මේ භාගයෙන් බාහිර සෝ මම කිය පස්සෙදි තෝගල හොඳ ඒ කියන්නේ අයිඩෝන් වැඩි දෙයක්දී ඒනොත් අයිඩෝන් එකේ වැහිලා තියෙනවා මේකේ යටින් වැහිලා නැහැ ඒක නිකන් අරගන්න මෙහෙම ගමකට පස්සට නෑ මොනවායි ප්‍රශ්න රතින් හදනවා නම් භාගයක් පුරවන්න එපා නේ මැටි පුරවන්න එපා බඩක් ගොඩක් වෙඩි බේත් ඇදින් දාලා මැටි පොඩ්ඩක් දාලා යටින් ඔබන්න තියෙනවා මැනෙක්ද මැනික් කම්පැනි අයිතිකාරය බලන්නවත් දන්නේ පොඩ්ඩක් වැඩි කරලා අනුමත මේ සපෝට් එක දෙන්න අන්දම දාලා වගේ එන්න එන්න කණ්ඩ බොන්න ප්‍රීතිවන්ට ගනි මේ අයිස් කැට තියෙන දැන් අයිස් කරද බලපන් උට්ටන ටිකට ඉවරයි ගනින් ඔබ කෙක්කන්න තකොට දාපන් උතන ඉස්සර හાર્ඩ්වෙයාර් එකක් තියෙනවා අරලා ගන්න බලමු බලලා දාපන් හරි දාපන් හරි බඩු වෙරලා ඔය ඉස්සර නාත කික්ස් ඒ ඔබලා කීරද බං අරක් ගත්තේ ඔව් 350යි අඩෝ ඒකම තිබ්බ දැන් හાર્ඩ්වෙයාර් දෙකට ගියා 550යි ඕ ඒකම අර කෑ තිබෙන්නේ නැහැ එහෙමද මේක යකෝ මේක තිබ්බා ඕ මේ ඒක මීටර 5නේ මේක මීටර 10 ලොකු එකක් ගත්තා 950ක් කිව්වා අඩු කරන්න කිව්වා 880 වට දුන්නා ෂේප් නේ හොඳයි කපන්න ලේසි සුපිරියක් සුපිරියක් ගන්න තියෙන දැන් ආය අලවන්න පුළුවන් අඳුන්ගේ ඇඟෙත් එක්ක මේක ජෙල් එකක් තියෙන එක මචං සපුරා මල් පිපිලා වගේ බං මේ බලන්න තැන් රතු පාට වැඩේ ගොඩක් දුරට දැන් ඉවරයි තව අපිට පැනල් 12ක් වැඩිනේ 14ක් තියෙනවා පැනල් දෙකක් වැඩියෙන් ඉතුරුන එතකොට තව මේ වගේ ලයින්ස් දෙකක් දාගන්න පුළුවන් යට්ටම ගෙව්වේ නෑ මොකද මෙතන යට මොනවා හරි ටේබල් එකක් හරි මොකක් හරි දාපුවම වැහෙනවනේ ඒ හින්දා යට ටික කවර් කරන එක තේරුමක් නෑ උඩ ටික ගහගත්තා කොහොමත් මේ හරියට වගේ යනකම් ෆිල් කරගන්න තමයි අයිඩියා එක තිබ්බේ ගානට ඇති වුණා ඒත් අර ටිකත් කවර් කරගන්න තිබුණොත් කියලා හිතුණා ඒත් පැනල්ස් මදි මම හිතන්නේ ආපහු පැනල් ලෝඩ් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ කොල්ලෝ මෙතන වැඩ එකෙක් මල් කඩනවා අපි මල් කඩන්නේ කවුද කියලා කොල්ල වැඩ මූ මල් කඩන වෙයින මල් කොල්ලා තවන අපි මයි කොල්ල පිඩියෝ කරන විදිය
කොල්ල වැඩ වෙලේ ජොක්කු ඉන්නවා ජොක්කු ටික බ්ලර් කරලා දාමනේ. මේ සහන්ගේ කෑල්ලගේ තාත්තා කෑල්ලට කියන්නේ නෑ ඉතින් දැන් තාත්තා දැක්කට පස්සේ දන්නවනේ මම වෙල කොල්ලෙක් කියලා. සහන්ගේ මාමණ්ඩි මේ වීඩියෝ දාගෙන කමෙන්ට් එකක් දාන්න පොඩ්ඩක් ඉතපන්කෝ කියවලද කියලක ලස්සට වැඩේ. සහන්ගේ කෑල්ලගේ තාත්තා කියලා කියපන් ඉතින්. මේ පැත්ත බලලා කියපන්. කොහෙකද දන්නේ නැහැ කියලා කියලා. සේනානායක පරපුරෙන් පැවතගෙන මොන කලාව මොන අධිරාජ්‍යය? ඩී.එස්. සේනානායක මහත්මයාගේ පරපුරේ කොල්ලෙක්. රාජධානිය? සේනානායක කියන්නේ ඉස්සර සේනාවන්ට අනදුන්න පරපුර. දැන් උඹ කොහෙද කියලා අහලා තියෙන්නේ? උඹ කොහෙකද දන්නේ නැහැ කියලාද කියලා තියෙන්නේ? මහනුවර මුල් නෑ ආරිස්පත්තු බල ප්‍රදේශයේ මුල්ලේගම ග්‍රාමයේ නේ. වලදී එතන තව ඉල්ලේ. පාර හොයාගන්න ඕන ලොකේෂන් තමයි. වාවන්නේ මාමට සබ්ස්ක්‍රයිබ් කරන්න. කොල්ලෝ නිදි එක බූට් කැම්ප් එකේ වෙන ලොකේෂන්. සහන් කියනවා මේ වීඩියෝ කෑල්ල දැක්කට පස්සේ උඹ බ්ලොක් කරලා අතහරින්න දාලා එහෙම කරන්න එපා ලා කියලා කොල්ලේ. බලපන් ලස්සන ගැම්ම බලන්න. පැනල් මෙච්චරයි ඉතුරු ඔක්කොම තියෙනවා. දැන් මෙතන ඉතුරුලා තියෙන්නේ පැනල් 1 2 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. දෙකක් වැඩි දෙකක් අපි පස්සේ අලවන්න තියාගන්න. එතකොට තව පැනල් ඇද්දාවද? මම ඇද්දාම ඇට් ටිකක් බලන්න ලයික් එකක් දාන්න. එතකොට මේ අන්තිම ලයින් එක මේ ලයින් එක ලැබුවට පස්සේ ඉවරයි. ඉවර නෑ තාම. මොනවාරි වෙයිද දන්නේ නැහැ බලමු ඉස්සරහට. මොනවද වෙන්නේ කියලා. කොහොමරි තම්බ්නේල් එකට ෆොටෝ එකක් ගන්න අවුද ගන්න. ඒ හින්දා අපි දැන් තම්බ්නේල් එකට ෆොටෝ එකක් ගන්නවා. වරින් කො ගහන්න. පැනල් අපේ දිහා එහෙම ඇක්ෂන් එකක් දාලා බලන්න. බලන්න එපා. දරන්න එපා. ඇලෙයි. ස්ටුඩියෝ එකට සැපක්. නිකන් එපාද? උස්සව උත්තර යට පෙන්නේ. පැනල් එක අනිත් පැත්තට පෙන්නන්න එපා. අනිත් පැත්තට පෙන්නන්න. නේද? මේ වරක් මෙතන. සරෝ ටේප් එක ගන්න. ඔය ලයිට් එක අයින් කරනවා මම ඒවත් දන්නේ නැහැ. ඒක පාලා මොකද කියන්නේ? ඔය පැනස්ටික් ගා කියන්නේ දැන්. ලස්සන. තව ටිකක් ගාව. නෑ ගේම් නේ බ්ලැක් ඇන්ඩ් වයිට් කියලා අන්න මේක උදාහරණ. නෑ වයිට් එකේ මචං දූවිල්නේ දූවිලි ගෑවන ගමන් පේනවා. ඔයාලා කවුරු හරි මේ පැනල් ගහන්න හිතන් ඉන්නවා නම් ඔයාලගේ රූම් එකකට හරි වෝල් එකකට හරි මෙන්න මේකට කියන්නේ ජෙල් ඩබල් ටේප් කියලා නේද? ජෙල් කියලා කිව්වේ. 3M ටේප්. 3M ඩබල් ටේප් කියලා මේකට කියන්නේ. මේකම ගන්න මේක සෑහෙන හොඳට ඇලවෙනවා. අපි කලින් අර වයිට් මේකේ වයිට් ඩබල් ටේප් එකක් කරනවා. මේක නෙමෙයි ඩබල් ටේප්ස් වල වයිට් එකක් තියෙනවා. ඒක මෙලෝ රහක් නෑ. ගලවපු ගමන් ගැලවිලා වැටෙනවා. තව කළු පාට ඩබල් ටේප් එකක් තියෙනවා. ඒකත් මම දැන් අර මුලින් අලවපු ටික කළු පාටකින් ඇලුවා. ඒකත් පොඩ්ඩක් නිකන් ගැලවෙන්න වගේ එනවා. ෂුවර් නෑ ගැලවෙයිද කියලා. මෙන්න මේක ගත්තරම් සුපිරි ආය සුපර් ගූ දැම්මා වගේ. ඒ තරම් තදට ඇලවෙනවා. සුපර් ගූ නෙවෙයි සුපර් ග්ලූ. පොට එම්බිරිසානේ උලන්න. මුට එම්බිරිසාව තියෙද්දි අයිස්කම් ගන්න මුල්ලගේ අම්මම දැකපන් මේ වීඩියෝ එක මම දානවා ලින්ක් එක. අර මේ හැන්ද හොදලත් නෑ බං මොනවද පාන් කාප හැන්දක් තරම් ආයි. නෑ බිස්කට් ක්‍රීම් කකර් කෑල්ල මචං. නැරලා යද්ද නැහැ. මොනවද? කිසි තේරුමක් නැති කතාවක් නේ කිව්වේ. ආයෙ කියපන්. ආයෙ පද ගලපලා කියපන්. පොඩ්ඩක් පද ගැලපීම අවුල් වුණා. මම පෙට්ටියට කඩලා හරි දුර දාන්න ඩිස්කෝඩ්
මේ මං අර අහලා තියෙනවා සාමාන්‍යයෙන් එකෙක් කවුරු හරි මැරෙන්න ලඟ වෙනකොට මචං නොකිය දේවල් කියවෙනවා කියලා මරණය ගැන. ඇයිද ඔබ කිව්වේ අනුර මහත්තයා හින්දා සතුටින් ජීවත් වෙන්න උනා කියලා? ඇයි? අනේ කියලා වත් ඔක සූප් එක මාර තව හැදෙනවා දීලා තියෙනවා. හරි. අපෝ මගේ අන්බොක්සින් ටේබල් එක. ඔව් දාපන්න. කාලේ වෙලද නැද්ද? ඉතින් කොහමද කොරියන් ජීවිතේ? මේ හොඳයි. කවද්ද ඉන්නේ? මොකද අර අද යනවා කිව්වනේ ඊයේ කොහෙද? මාගට් එක්කද? ඔව් ගියා. ඇයි මම ස්කේට් දාන්නේ? දැක්කා මේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් තිබෙ නැද්ද? නෑ අයියා ඒකේ අපේ තියෙන ආරම්භ. මේ කොයි විදිහේ? PC එක තියලා මචං මෙතන. ඉන්න මම වාට. මෙතනදී මට වෙන්නන්නේ. PC එක තියෙනවා. PC එකේ වීඩියෝස් තාම මොනවද දාලා නැහැ YT එකට හරිද? අඩේ උඩනේ තියෙන්නේ පායනවනේ. what the hell? පාවෙනවා? උඹට යකෝ ස්ප්‍රයිට් එක වැදුනද? PC එකේ තාම වීඩියෝස් දැම්මේ නැහැ හරිද? දැන් ඕක ගාලා නෑ ගැලෙව්වා මේ අපි මේ දූවිලි පිස්සා. දූවිලි යන හින්දා නේද? ඔයා ඉන්නවද බ්ලොග් එකේ? මොකේ මම ඉන්න? ඔව් අද එක නෙමෙයි අනිත්තර දාන්න මේක. බයි ඉක්මන් එන්න ලංකාවට එන්න ජය වේ. මං ගේමක් ගහලා ලංකාවට එන්න ගනියනේ. පිස්සුද බා කොරියාවෙන් ලංකාවට වරෙන් ගේමක් ගහලා. අපි කොහමද ගෙන්න ගල්ලා මචං මේ වීඩියෝ එක බෝ රෙකෝඩ් කරලා ඔබ කොහමද ගේමක් ගහලා වරෙන් මචං නැත්නම් ඔබ පාපොච්චාරණයක් දීපන් මම මෙහෙම අමාරුවෙන් ඉන්න මට එන්න විදියක් නැහැ මාව ලංකාවට ගෙන්න ගන්න ඉක්මනට කියලා කියපන් ඇත්තටම පහසුකම් නෑ කියන්නේ මේ හරිම අමාරුයි මේ ජීවිතේ ඉන්නේ කොහොම හරි යාළුවනි ඔයාලා මෙහෙ එන්න එපා ගේමක් ගහලා ඇමරිකාවේ ඉන්න කට්ටියත් මං කියන්නේ ඔයාලා ගේමක් ගහලා කවදා හරි යනවනම් මේ ලංකාවට යන්න ලංකාවට යන්න ගේමක් ගහලා ඉතින් මේ එච්චරයි කියන්නේ ඕනේ දුක්ඛනේ ඔය කීයද මං ඉන්ටර්නෙට් ස්පීඩ් එක 5G නේ මෙහෙ නෑ මෙහෙ 2G තියෙනද ලංකාවේ බලපන්කො ලංකාවෙත් මචං 5G තියෙනවා මේක මේ ගේමක් ගහලා ලංකාවට යන්න මේ එන්න එපා වෙනවා හරියනම් අම්මට සිරි හරියනම් මේ හරි මේක දැකලා කවුරු හරි දකින්න කෙනෙක් ඉන්නවා නම් මේ මල්ලි කොරියාවේ අසරණ වෙලා ඉන්න මේ මල්ලිට ඉක්මනට ලංකාවට එන්න සපෝට් එකක් දෙන්න. උඹලගේ අම්මා මේක දැක්කම හරි. හරියලා සමුගන්න අවසර කින් බුදුන් වැඩි කියලා හරි ගයිස් එහෙනම් අදට වීඩියෝ එක නතර කරන්න තමයි ලෑස්ති. මුන් ඇවිල්ලා පැය කීයක්ද උඹලා කීයට දාවේ? දෙකට විතරනේ. දෙකයි දැන් කීයද? 6යි. දැන් ඇවිල්ලා වෙලාව 6:18යි. ඔව් 6:18යි වෙලාව. සෑහෙන වෙලාවක් හිටියා සෑහෙන සපෝට් එකක් දුන්නා. ඉතින් දකින කෙනෙක්ට හිතෙන්න පුළුවන් පුංචි වැඩක් කියලා. ඒ වුණාට මේ වගේ පිටිපස්සට ආපු ඩබල් ටේප් ගලවන්නම සෑහෙන වෙලාවක් ගියා. පොඩි කෑල්ලකුත් නෙවෙයි නේ මං කියනවා ලොකුට තියෙනවා වීඩියෝ එකට තියෙන චූටි කෑල්ලක් වගේ පේන්නේ. ඒකට සෑහෙන ලොක් කෑල්ලක් තියෙනවා. තව පැනල් ටිකක් කොඩ කරලා මේ පැත්තත් කව කරගන්න ඕනේ. හරි එහෙනම් අද vlog එක මෙතනින් නවත්තනවා. thank you හරි නෑ දෙපා ජයවා කියන්න එපා තාම ඉවර නෑ thank you ආවට ස්තුතියි thank you ජයවීර ජයවා මූට ට්‍රැක් සිරා ට්‍රැක් මුලෙඩේ මල්ලගන්න තෙරද ට්‍රැක් මුලෙඩේ ප්‍රෑන්කයක් කරේ
හරි ඉක්මට මලු ලොකින් අම්බෙමු ඉස්තරට සුපී ලොග්ගයක් තියෙනවා එන්ඩ වල දකිින් ඇති තැරින්තර පොඩ්ඩ පොඩ් ස්පොයිල්ලුනා මගේ අලුත්ම පිසි එක පිසි අතුම පිසිය කදවයි සුපිරියක් හදල තියන්නේ පිසිය හැදුන කොමද කියලත් වෙන වීඩක් මගේ ටෙක් චනල්ලගේ දාන ටෙක්චනල සබස්ක්‍රයිප් කරනත්තම එක සබස්ක්‍රයිප් කරන්න එතකොට පිසිය එක හදන්ඩ කියපු විදිය පිසිය එක හැදනකොට නදුන්නට පිස්ටම් බලන්න පුළුවන් ලොක්චනලක සෙට් ලයිඩොත් ති මේක තමයි අපේ බ්ලොක්චනල එක අන්න ඉද බ්ලොක්චනල එකත් සබස්ක්‍රයිප් කරලා යිට හ පැත්තර බිල්ලයි කරන එකත් ඕල් දාරක්රෙක් කල තියාගන්න එනම් අදට වලගෙන් සමගන්නවා ඔල හැමෝටම සුබන්ස දවසා යාලෝනේ අපි කොත්තුවක් කණ්ඩාව බට නැද්ද ස්පොන්ස නෙවේ මචන් නිකන් දුන්නෑන සල්ලි දිහන කන්න හරිහරි වීඩියෝ ගැන් කර බයිහෙන අවුරුද්දෙන් පස්සේ කන පලනි කොත්තුවනේ බයි